සුබ මධ්‍යහනක්. ඉතින් ඔන්න ප්‍රවීණ පාපැති ක්‍රීඩකයෙක්ගේ නිවසට ආවා. අතරම අතීත මතකයේ 80 දශකය ගැන කතා කරද්දී, ලංකා සවාරිය ගැන කතා කරද්දී, එම් සුමනවීර මහත්මයාගේ ගැන කතා කරද්දී අප අතර නැති වුණත් එතුමා ඇන්තනි සීමස් මහත්මයා ගැන කතා කරද්දී ජේෂ්ඨයෙක් අතරම තල්දුවේ සුගත පාල වූ නමින් අතරම ඔව්ව හමු වෙන්න තමයි මේ විදිහට පැමිණුනේ. ඉතින් ඒ පැමිණීමත් සමග මම හිතන්නේ අද වයස ගියත් තාම තරුණයි. දැනුත් කිලෝමීටර් 20කට වඩා වැඩි ප්‍රමාණයක් දුරක් පැදලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එවැනි මතක අතීතයත් එක්ක මොරිස් කුමාරවෙල්, ඒ වගේම ඇන්තනි සීමස් එවැනි මතකයත් එක්ක අවිස්සාවේල තල්දුව ඇහැලියකොට මේක කතා කරද්දී වට හතේ තරඟය අමතක කරන්න බැරුව ඇති. අපි නම් ඇත්තටම නරඹල නැහැ. ඉතින් මේ මතකය සටහන් වෙද්දී මම හිතන්නේ අපිත් එක්ක මේ ඉදිරියේ ඉන්නවා ඒ දැවැන්තයා එදා එම් සුමනවීර, බොනිපස් පෙරේරා, ඇන්තනි සීමස්, එච්.එච්. චෙන්ඩර්සන්, ජී.එච්. චෙන්ඩර්සන් එවැනි මතකයත් එක්ක මොරිස් කුමාරවෙල් ගැන කතා කරද්දී වත්තල චුට්ටෙත් අමතක කරන්න බෑ. එවැනි මතකයේ පසුවෙන් සමග අද වයස මුහුකුරා ගියත් ඒ කාලෙදී හම්බ වෙන කප් වලින් පොඩි ප්‍රමාණයක් අද හමු වෙලා මේ විදිහට සම්බන්ධ වෙනවා. සුබ උදෑසනක්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඉතින් මොකද හිතෙන්නේ පරණ මතකය පොඩ්ඩක් එලි දැක්කුවොත් එහෙම මේ වට හතේ තරඟය සහ ඔබගේ පාපැදි මතකය ගැන තමයි එලි දක්වන්න ආවේ. ඇත්තටම පාපැදි ක්‍රීඩාවට කොහොමද යොමු වෙන්නේ ඔබ? ඒ ගැන පොඩි අදහසක් කිව්වොත් එහෙම. මම පාපැදි යොමුනේ 1964. ඔව්. 64 තමයි ඉස්සෙල්ලාම පදින්න පුදුනේ රේස් පිට්ටේ කන්දු රේස් පිට්ටේ වට රේසියක් තියෙනවා. ඔව්. අද ඒගොල්ලන්ගේ ඔක්ෂේ වට රේස් එකේ ඒක තියෙන්නේ අලි රේස් කරත්ත රේස් බයිසිකල් රේස්. ඒකෙන් තමයි පටන් ගත්තේ. මම වට භාගයක් විතර ලීග් කරලා රේස් එක ගැහුවා. ඒ කොළඹ කට්ටිය හිටන් ඇවිල්ලා හිටියා. මම ගෝලෙ දෙන්නේ තමයි දෙක තුන උනේ. ඉතින් තමයි රේස් පටන් ගත්තේ. එදා ඉඳන් පදිනවා දැන් මේ වටාත රේස් එක ඔව් මම පස්සරේ කියලා පැදල් දිනවා. අන්තිම රේස් එකට මම පැය දෙකක් ලීඩ් කරලා රේස් එක ගෙව්වේ. මේකේ දෙවෙනි ඔලිම්පික් එකේ තුන්වෙනි කම්බියදී හතරවෙනි සුමනවීර. සුමනවීර හතර බොනිපස් වගේ කුමාරවෙල්, එන්ඩර්සන් ඔක්කොම පැද්දා. ඒ 10 දෙනාගේ ෆොටෝ තියෙනවා මගේ එක පත්තරේ. ඉතින් ඒ මතකය සමගින් ඇත්තටම අද ගත්තොත් ඇන්තනි සීමස්, මොරිස් කුමාරවෙල් 1960 දශකයේ ඔහු මම හිතන්නේ ජයග්‍රහණය කරන්නේ ලංකා සවාරිය. 60 දශකයේ ගැන ගියාම මම හිතන්නේ සුමනවීර ජයග්‍රහණය කරන තුන්වරක්, ඒ වගේම බොනිපස් පෙර තුන්වරක් ජයග්‍රහණය කරනවා. ඉතින් එවැනි හරි සුන්දර මතකයක් තියෙනවා. ඉතින් මතකයත් එක්ක කොහොමද දැන් මේ ඒ දවස්වල කිලෝමීටර් 200කට වඩා වැඩි යකඩ බයිසිකල් නේද? ඒ ගැන මොකක්ද හිතෙන්නේ අද තියෙන තත්ත්වෙත් එක්ක? මූසවාරි කියලා රේස් එකක් තිබ්බ කාවත්ති මන්සූර් පාරු. ඒ රේස් එක 390ක්. 390ක් දවස් දෙකයි. පළවෙනි දවසේ 195යි, දෙවෙනි දවසේ 195යි. මේක ගම්මුදා රේස් එක ප්‍රේමදාස මහත්තයා ගම්මුදා අන්තිම ගම්මුදා. ඒකේ මම මේ රේසින් පළවෙනි සුමනවීර ස්ටෑන්ඩර් එකේ මම රේසින් කාර් එක ඇවිල්ලා පළවෙනි මේ ස්ටෑන්ඩර් එකෙන් පළවෙනි. ඒක තමයි ලොකුම රේස් එක පැද්ද. ඊට පස්සේ 180 කලපලුව එකක් දැන් ඊට පස්සේ ගමන ක්‍රීඩා සමාජයේ අවිශ්වාසයෙන් තිබ්බ රේස් ඒ රේස් ටික මම ගැහුවා. කොහොමද බයිසිකල් 200 ගානක් මම දිනුමට ගත්තා. ඔව් අතරම එහෙම කියද්දී නැවතත් මේ තරඟය ගැන කතා කරද්දී ඔබව නොදන්නා තරම් මේ පාපැති ක්‍රීඩාවේ එදා මෙදා තුර හිටපු අය. ඉතින් මොකද හිතෙන්නේ අවුරුදු ගණනකින් නැවත මේ පාපැති තරඟය ආරම්භ කරන වට හතේ තල්දුවේ තරඟය? වට හතේ තල්දුවේ තරඟ පටන් ගත්තට අද තම්ම 180යි ඔකේ වට හතක්. දැන් මේ වට හත තියන්නේ නැහැ. දැන් තියෙන්නේ වට හතරයි. ඒක නීතියෙන් තානම් කරලා වට හතරක් තියලා අපි පැද්දේ 180 රේස් එකක් තමයි මම දිනේ පැය දෙකක් ලීඩ් කළා. ඒකේ 10 වෙනි ඇතුළ තමයි ඔය කට්ටිය කතා කරපු කට්ටිය. ඔව් ඉතින් එහෙම කියද්දී
මම හිතන්නේ මේ ඒ මතකය එතුමාගේ යද්දි මම හිතන්නේ සුවල්පයක් තියෙනවා මේ කාලෙදි. ඉතින් සුමනේ අයියට තියෙන සපෝට් එක කොහොමද මැනික් මුදලාලිලාගෙන් මම හිතන්නේ ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරොත් එහෙම. මට තියෙන්නේ පොලේ ඉන්නේ එළවලු මුදල්ලා. තල්ලුවේ පොලේ එළවලු කරන පොඩි කට්ටියක් තමයි මට ඉන්නේ. සුමනේට එහෙම නෙමෙයි කෝටිපතියෝ ඉන්නේ. යාට මැනික් මුදල්ලා ඔක්කොම උදව් කරනවා. මට ඉතින් මට රේසින් බයිසිකලයක් ගන්න බැරුණා. ඒකෙන් මම නැවතුවා රේස්. මම රේසින් කාර් එක මම ස්ටෑන්ඩ් එකේ හැමදාම පළවෙනිය වෙනවා. ඒ සමහර අය මගේ යාළුවෝ ගිහිල්ලා රේස් පස්සේ ගියාම කවවත් එහෙම ගිහිල්ලා එන්නකොට කියනවා ගෙදර ගිහින් රේසින් එක කරන් දෙනවා කියලා. ඒ වුණා ඒගොල්ලන්ට මේ එච්චර වක්කමක් නැති වෙන්නේ නැති. මම ස්ටෑන්ඩ් එකේ පොස් වුණාන් පස්සේ ඒ රේස් එක මන්සූර් පාරු ඒ රේස් එක ඕගනයිස් කරපු මුදලාලි මට කිව්වා රේසින් කාර්යයක් රේසින් එක කරන් දෙන්නම්. පස්සේ උදව් කරන්න රේසින් එක ගන්න පස්සේ මට යන්න කියන්නේ කිව්වා. ඒ වගේ උදව් තියෙනවා. ඉතින් මටත් උදව් කරනවා කාවත් යාළුවෝ තින්නවා. ඔව් බොනීසා සුමනේ එද්දී හෙන්ඩර්සන් අමතක කරන්න බෑ. මං හිතන්නේ කළු මහත්තයා කියලා තමයි කියන්නේ. ඉතින් ඒවනිත් එක්ක මොරිස් කුමාරවෙල් ප්‍රවීණයා. ඒ වගේම ඇන්තනි සීමන්ස් සටනට එද්දී ඒ කාලෙදි කොහොමද තියෙන්නේ තරඟ අවසානයේ? ඒ කියන්නේ රේස් එකේ මම ගෝනගල් දෙන්නේ වටතුන කියලා ලොකු රේස් එකක් තිබ්බා. ඒක වටතුනේ ගෝනගල් දෙන්නේ ලොකු කඳු තිබ්බේ. ඒකේ පළවෙනි මේ කන්දේදීම මොරිස් කුමාරය බහලා යන්නේ කියලා. මොකද ඒ මොන්නේ යාට ලොකු වතුර බාල්දියක් දැම්ම ඇඟට. ඊට පස්සේ යා ඒ දාපිටියට බැලලා එහෙම බහලා උර පොලින් අවිශාවෙන්නේ හංගල්ල පාරෙන් කොළඹ ගියා. ඒක තමයි යාගේ අන්තිම රේස් එක. ඊට පස්සේ යා රේස් පැද්දේ නෑ. යා රට ගිහින් ඒ වැඩක් කළා යා ඒ. ඊට පස්සේ මේ ඒ රේස් එකේ දෙවෙනියට ආවේ එන්ඩර්සන්. යා පැය දෙකක් මට වැඩි පැය දෙකකින් පස්සට ඇවිල්ලා ෆිනිෂ් කළා. ඒ රේස් එකේ බොනිපස් පැද්දා රේස් එක. පැද්දාන් පස්සේ බොනිපස් කියලා ටොබකෝ එකේ මට කම්ප්ලේන් එකක් දාලා තියෙනවා මේ සුගතේ කට්ටියම මට ගැහුවා ඒ ඉන්න මම රේස් එකෙන් දැස්සා කියලා. ඒ බොල් කතාව මම 72ක් ක්ලික් කළා ඉස්සර රේස් එකේ පළවෙනියට යන්නේ. අපේ සපෝටර්ස් යාගාවට එන්න විදියක් නෑ. ඒවට මේ ඒ ගිහිල්ලා මට කම්ප්ලේන් එකක් දාලා බොනිපස් මගේ මේ එයාට ගැහුවාද මොකක් හරි කියලා එයා බැස්සා කියලා. ඔව් එහෙම කියද්දී අපිට මේ පරණ කප් දකිද්දී ජිනදා සල්ලිස් අපිට අමතක කරන්න බැරි වෙනවා. මම හිතන්නේ මතකේ සුන්දර මතකයක් තියෙනවා ජිනදා සල්ලිස් මහත්මයා ගැන කතා කරද්දී ලංකා සවාරිය නේද? ඒ ගැනත් මොකද හිතෙන්නේ? ජිනදා සල්ලිස්වි ඔය ආවින් චොට්ට කියලා ඉන්නවා එක්කෙනෙක්. ඒ දෙන්න තමයි පරණම රේස්කාරයෝ. තව ඉන්නවා කට්ටිය මම වශයෙන් කියන්න බෑ. ඒගොල්ලෝ බස් එක ඇක්සිඩන්ට් වෙලා තමයි ආර්වින් චුට්ට පැනන්නේ. ඒත් එක තව රෙජි කියලා තව ගෝලයක් එක්ක තමයි යට උනේ බස් එකට. ඒ රෙජි බේරුණා මෙයා මැරුණා. මම හිතන්නේ රූපසිංහ. ඔව්. නෑ රූපසිංහ නෙමෙයි. කේස්ලි රූපසිංහ නේ චුට්ට. ඔව්. ආර්වින් චුට්ට. ඒවෙන් චුට්ට නේ. අතරම ඒ වත්සුකයෙන් පසුව ලංකා සවාරියට තරඟ කිහිපයකට ඉදිරිපත් වෙලා තියෙනවද ලංකා සවාරියේ මතකේ කොයි වගේද ඉන්නේ? මම ලංකා සවාරියේ ක්‍රේසියක් මාතෘකාවට ගිය ලංකා සවාරිය පැද්දා මේ කුණ්‍යාගල පැද්දා රේස් දෙක තුනම පැද්දා. ඒක ස්ටෑන්ඩ් වලින් තමයි පදින්නේ. ඔක්කොම රේසින් කාර් එක පැද්දා ස්ටෑන්ඩ් වලින් මම පස්සේ යන අපේ රේස් වලට. ඔව් ඉතින් ඔන්න එතුමාගේ අදහස මේ වෙලාවේ මම හිතන්නේ සම්බන්ධ කරගන්නවා ඉතාලියේ අපේ මිතුරෙක්. ඉතින් අපි එතුමාගෙන් අහලා බලමු. එතුමාත් මම හිතන්නේ පාපැති ක්‍රීඩාවට එදා මෙදා තුර මතක අතීතය ඉතාමත් සුන්දර මතක අතීතයක් වෙනවා. ටීචර්ට් එකට ස්තුතියි කියලාත් කියනවා. ඉතින් අපේ මල්ලි කෙනෙක් ඉතින් මේ වෙලාවේ ඉතින් අපේ පුත්තලම වනාත විල්ලුව සිට එකතු වෙනවා. ඉතින් මතකය හරි සුන්දරයි. ඒ මතකයේ සමගින් මම හිතන්නේ නැවතත් පාපැදිය ගැන කතා කරනවා. ඉතින් ඇත්තටම තල්දුවේ සුගතපාල ඔහු නමින් ඇත්තටම වියපත් වුණත් මම හිතන්නේ තවමත් තරුණයන් එක්ක මම හිතන්නේ තවමත් තරගබිමේ ඔහු නොසිටියත් අද ව්‍යායාමයට තරඟපදිනවා. ඒ වගේම තම පුතත් පාපැති ක්‍රීඩාවට එකතු කරපු කෙනෙක්. ඉතින් කාලය කෙසේ ගෙවිලා ගියත් මම හිතන්නේ මේ වෙලාවේ චකිනි
සෝමසිරි මුතුකුඩ අපිත් එක්ක එකතු වෙනවා. සුබ උදෑසනක් ඉතාලියේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔබට කොයි වගේ මතකයක් දැනෙනවද මෙම ක්‍රීඩකයන් දැක්කාම මොන වගේ දෙයක්ද ඔබට කියන්න තියෙන්නේ? උදෑසනක් ගානල් මම අන්තිම තල්දුරුත් එක්ක මායි මහින්දයි මහින්දයට මතක ඇති මහින්දය මායි තල්දුව හන්දි ඉඳලා අපි දෙන්න බීර් දෙකුත් දීලා මහින්දයට ගොන්නේ ඒක තමයි මම දැක්කේ අන්තිම ඒ තල්දුවනේ ඒතකොට අතරට සුගතයල පදින්නේ ඒ කාලේ දිනේෂ් ජානකලා අපේ උපාලි පියසෝම ඉතින් ගියාම යසරත්න මීමන්නගේ ඒ සෙට් එක තමයි ඒතකොට ඒ කාලේ පදින්නේ ඔය වටාන රේස් එක කියන්නේ හොඳට එකපාරක් අද මොන සූරණ වැස්සේ නමුත් ඒ වගේ රේස් එක වලට මතකයි තියෙනවා ගැහුවේ දිලීප පියසෝම වෙන්න එක පාරක් මම මතක හරියට මතක නැහැ ඒ වගේ බුද්ධ හිටියා අනිත් එක මම ගොඩක් වාද කරන නාරන්ජෙල්ලාව රේස් එක රත්නපුරිච්ච රේස් එක ඒ වගේම තව රේස් එකක් තිබ්බා පියතාස් දෙම්බගෙන් කොයිද පොඩ කාලවල මම මේ කොයිද මේ බලංගොඩ ගිහිල්ලා ඇවිල්ලා ඒක අවිස්සාවෙල්ල යනවා ගියේ ඒ රේස් එක ගැහුවෙත් මම හිතන්නේ කමල් පාලිත වෙන්න ඕන මගේ මතක හැටියට හරියට මතක නැහැ ඒ වගේ සුන්දර මනුෂ්‍යන් වෙනකොට බයිසිකල් පෙදලා ලස්සන ජීවිතයක් ගත කරලා ලස්සන රයිඩර්ල ගැන කතා කරන විදිය දැම්පදිනයි උඩ ආදර්ශයක් තමයි ඔය ඉන්නේ පාපෙදී පියවරු බලන්න ගෝල්ලම වගේ ගෙනල්ලා ඇත්තටම අපි පාපෙදී කීයකින් රේස් එක කරලා දොල්ලෝ ගෑ ගෙනල්ලා පොඩි උපහාරයක් දීලා පාපෙදී කීයේ පාපෙදී කියන කියා දෙන්න ඕන ඇත්තටම මේ මිනිස්සු යනකොට ඉස්සරහින් යන මිනිස්සු වුණ ඔයගොල්ලෝ අද මාතල්ලා කියලා යනකොට ඉන්නවන වගේ අත්දැකීම් දෙන ඒගොල්ලෝ දන්නවා මෙන්න මේ බලන්න පැය දෙකක් කියලා තාමත් කියනවා පැය දෙකක් ඉදිරියේ ගියා පැයක් ගියා මෙහෙම නිකන් රේස් වල අත්දැකීම් දෙන නෙමෙයි ඉන්නේ අද නිකන් ආරබන්දා ගන්න විවේචනයේ දිවන්නේ මේ මොනවා ගේනවා ඉදිරිය කියලා පෙනුන රේස් වල ගෙන්නලා ඒගොල්ලෝ දුබාර දාලා මෙන්න මේ අන්නේ වගේ රේස් වල අලගට ඉදිරියට ගෙන්නවා එන්නේ වගේ කියනවා කොච්චර දැම්පත්ද කියලා බලන්න යාට කියනවා කාම ඉදිරියට මට උදව් කරුවේ මේ මගේ තාලුවින් බෙල්ල ව්‍යාපාරිකයෝ සාමාන්‍යව මේ සුමනේ මනිකාර නමුත් මේ මතකේන මේ මතකේ ආවර්ජන කරලා ඇත්තටම ජනල් වල ගොඩක් ස්තුතියි වගේ පරණ අතීතේ මත වැලලි ගිය පාපදිව ඉදිරියට ගෙනල්ලා පැන්න මිනිස්සු ළඟට ගිහින් දැන් මල්ල දැන් පෙරේද හිටියපද මල කල බීට පස්සේ රත්නපුරේ දැන් අවිස්සාවෙල්ලේ අලිතර ගැපීම නැත්තර නැති වෙච්ච පාපදිය ගොඩගත්තේ ඔයාලා වගේ නේද වෙනත් අයෝග අමුතු වෙලා තියෙනවා. ඇත්තටම මාව සම්බන්ධ කරගෙන ගොඩක් ස්තුතියි මොකද වගේ කෙනෙක් එක්ක සම්බන්ධ වන වචනතරි කතා කරන මම රේස් හතරක් පහක් බලද්දී මම එකක් එච්චර කිසිවක් නෙවෙයි මොකද මතක හැටියට තල්දී ඉස්පත් රේස් එකේ මගේ පස්සේ හරියට මම මතක නැහැ මොකද මමත් රේස් හතරක් කියලා බලලා තියෙන එක රේස් එකේ වැටලා හොඳටම ඇවිල්ලා ඌරපොළදී මම බයිසිකල් දලවිල්ල එකලුත් වැටලා වැස්සත් ඉස්සලා ගිහිල්ලා අපි එන්නේ තල්දුවට අපි යන්නේ නිට්ටේ පොඩි ගිහිල්ලා ඌරපොළින් දාලා ඌරපොළ ගෙනෙම අර කිව්ව අලිකනත් රේස් වටරේස් එක කිව්වේ තල්දුවේ රේස් කෝස් එකේ රේස් එකක් තිබුණා මම ඒක බලන්න යන්නේ මම මොකද බයිසිකල් එකක් කළා මට යන්න හම්බුන්නේ නැහැ ඒක පැත්ත මම හිතන්නේ ගාමිණී ඉඳලා පැත්ත වෙන්න ඕන මට මතක ඇදෙන ටියුඩර් විජේ සූරිය පදින්න ඕන ඒ පොඩි පොඩි මතක ඒක අපේ ඔය කට්ටිය කවුරු පදින්නේ නැහැ අපි ආසාවට ගියා මට මතක ඇත්තේ ඒක තමයි මොකද ඒතර ක්‍රීඩා පත්‍රේ දානවා ඒක ගොඩක් මට වඩා ගොඩක් හොඳ දන්න මහින්දයි රේස් කරන මොකද මහින්දයි ඔය පෙට්‍රල් දැන් වැඩි දෙයක් කියන්නේ රත්නපුර අවිස්සාවෙල්ල ගුරු විට ධර්මයේ ලෑලි කොට යටිය ආයිසරයක් යන රේස් එකක් තිබුණා ඔය පන්නුගේ රුවන්වැලි එකක් තිබුණා දැන් නම් ඒව නැති ඇති අවිස්සාවෙල්ල තිබුණා ඔව් චකිනි මහත්මයා මොකද හිතන්නේ නැවතත් මේ තරඟ ඉදිරියට ඇවිල්ලා අර ඔබතුමා කිව්වා වගේ වවුනියාව ගියා මුලතිහු ගියා ආයි මෙහෙ ආවා ආයි අරේ ගියා මෙහෙ ගියා මම හිතන්නේ ඔබලගේ ගමෙන් තමයි ආරම්භ කරේ දන්සලෙන් ආරම්භ කර ගමන මේ දැන් රට වටේ උතුරු නැගෙනහිර දකුණ දැන් ඊයේ මුලතිහු ඉඳන් මේ පැමුණුනේ ඒක තමයි කියන්නේ පාපෙජේ ආදරේ පාපෙජේ සේවය කරනවා කියන ලෝකයි නැති දැන් මොකද ගිහිල්ලා මේවා කරලා අන්න ඒවයි කරන්න දැන් මම උතුරු නැගෙනහිර රේස් තියලා ඒ වීඩියෝ එක වෙදක් කිසි කෙනෙක් කියන්නේ දැන් ඔය අනිවාර්ය ජාති ක්‍රූඩර් වීඩියෝ එකේ දෙන්න කියන්නේ බද්දන අන්න එකයි පාපෙජේ දිනුවේ ඉතිහාසය කියන්නේ તો මේ කැමරේ එකක් තියෙන ගැහුවත් මේ දැන් ඉන්නේ තරුණ පරපොට්ටෝ ආදර්ශයක් ඔය ඇත්තටම මෙන්න මේ වැල්ලිගේ වීඩියෝ එක මේ කිව්ව කොච්චර දැන් උපාලි පියසෝමගේ රත්නපුරේ වීඩියෝ එක ගැන කවුරුත් කතා කරන්නේ හොඳ වීඩියෝ එකක් ආලබර මේ අපේ මේ බොහොම ස්තුතියි චකිනි මහත්මයා අපිට එක සම්බන්ධ වුණාට මම හිතන්නේ මේ බොහොම ස්තුතියි ඉතින් එහෙම කතා කරද්දි මම හිතන්නේ සුගතයි අයියේ මේ ඒ කාලේදී කොහොමද ඉතින් ඉරට එන්නේ කඳු වල යන්න තියෙන්නේ පනාගම නේද කන්දේ කොහොමද ගියේ පනාවල කන්දේ කොහොමද ගියේ මේ ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම බොනි අයියා ඉන්නවා නේද ඇන්තනි සීමස් ඉතින් ඒ වගේ ගොඩක් අය ඉන්නව නේද මොකද ඇන්තනි සීමස් කින්සල් නැන්ටිස් මනු පෙස්ටේරා Pennsylvania, out of Wilpert area, Anderson area, Shumanavira, Anderson,
මොඩිස් කුමාරයෝ ඔක්කොම 10 දිනාම ඉඳද්දි තමයි මම කැන්ද ගියේ. දැන් ගොඩක් අය කතා කරනවා දැන් අර කිව්වා වගේ පැනලා ගියා කියලා කියනවා සුගතේ. ඊට පස්සේ බොණී ගියා කියනවා. ඒ දවස්වල හරි කතා බහකට ලක් වෙනවා. දැන් ඇවිල්ලා මේ තරඟයේ මුදල් හදල් බෙදා ගන්නවා. එක ඉල්ලනවා දෙක ඉල්ලනවා. ඔබට මොන වගේ අදහසක්ද කියන්න තියෙන ප්‍රවීණෙක් හැටියට? ප්‍රවීණෙක් හැටියට මට කියන්න පුළුවන් අපි රේස් මම සුමනවීර අපි රේස් එකක් පැද්දාම අපි රේස් එකේ පදිනවා. ඔව්. සමහර අය අපේ බෑග් පිටින් ඉඳලා අපිට ෆිනිෂ් එකේදී අරිනවා. ඔව්. එහෙම රේස් තියෙනවා. ඒ වුණාට මායි සුමනවීරයි පදින වෙලාවේ මම කරන දේ කන්දේ කොහොම හරි කට්ටිය දාලා යනවා. ඔව්. කට්ටිය දාලා යන්න වැඩි සෙට් කරනවා දෙවෙනියට සුමනවීරත් එනවා. ලංකා සවාරියේදී මේ ගියපාර ලංකා සවාරියේදී මම තමයි ඉස්සෙල්ලාම පැද්දේ. මම පැද්දාම ඊට පස්සේ මට අඩි 40කට පස්සේ සුමනවීර ආවා. ඊට පස්සේ හමුදාවේ 23 දෙනෙක් පැද්දා. පැද්ද ගමන් ඒ 23ම කඩු ගන්නාවේ දැස්සා. ඒක රේස්කාරී අගේ හමුදාවේ කියන්නේ මම පිස් කළා පුණ්‍යගලට කැම කණ්ඩ යනකොට හමුදාවේ ලොකු ලොකු ටික ඔක්කොම ඇවිල්ලා අපේ මුදලාලගෙන් අහුවා මේ කවුද කියලා. ඒ මගේ පුතා තමයි. ඇයි එයාට ඕන නම් හිට එමුණත් හමුදාවට බැඳලා පදින්න අපි ඔක්කොම උදව් කරනවා. පදින්න විතරයි තියෙන්නේ කැමැත්ත ආලා කියන්නේ. ඊට පස්සේ මම ඉතින් මේ පොඩ්ඩක් අදමැදි වුණේ සුමාන්ට මම වයිසල් 7ක් දිනනවා. මේ 7කට ගිහිලා වයිසල් 7ක් දිනන නිසා මට පොඩ්ඩක් ඒක ලෝභකමක් හිතුණා. මේ ගියාම ඒක නැති කියන ප්‍රශ්නේ තමයි. නැත්තම් මම තමයි හමුදාවේ ඉස්සෙල්ලාම පදින්න මාව ගන්න හැදුවා. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයාත් මේජර් සිල්ලා කියලා එයාත් මාව දාන්න ෆුල් ට්‍රයි කළා. ඉතින් ඔය රේස් වලින් අන්තිමේ හැම රේස් එකකදීම අපි හොඳට තදිනවා. අපේ බෑග් වීල් ඉඳලා රේස් කරන්න තියෙනවා. එහෙම රේස් එකක් වුණා. අලිසෑවෙල්ලේ අපි මායි සුමනවීරයි එන්දසෙන් ආවා. එන්දසෙන් අන්තිම මේකේ සිගිදී පැනලා රේස් එකේ පළවෙනි වුණා. මම දෙවෙනි. ඔව් කළු මහත්තයා කියලා තමයි කියන්නේ. අයියි මල්ලි දෙන්නම පැද්දා. එච්.එච්. චන්ද්‍රසන් ජී.එච්. චන්ද්‍රසන් අයියි මල්ලි. ඒ දවස්වල මේ දැන් ඉන්න අය කතා බහක් කරන්නේ අපි දකිනවා සුමනවීර සුමනේ වැඩි කතා බහකට ලක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ එහෙම තමයි අහලා තියෙන්නේ. ඉතින් අයියේ කොහොමද බොනී සහ සුමනේ අතර දැන් ඉන්න ක්‍රීඩකයෝ වගේ නෙමෙයි ඉස්සර. මම හිතන්නේ තියුණු සටනක් ලබා දෙනව නේද? සටනක් ලබා දෙනවා. ඒ දෙයක්ලාට ඒගොල්ලෝ පදින්නේ නැහැ. පදින්නේ අපි දෙන්න තමයි රේස් එක ඉස්සෙල්ලා පැදලා තමයි අන්තිමට එනකොට ඒගොල්ලෝ ස්ප්‍රින්ට් එකේ අපිට ආන්නේ. ඔව් මම හිතන්නේ දාංකොටුවේ යාපා මතක් කරන්න ඕනේ නේද? ඔව් දක්ෂ ක්‍රීඩක ලක්පොර සවාරිය. ඒ කාලේ කොහොමද ලක්පොර සවාරිය එහෙම කොහොමද මතකෙට එන්නේ? ලක්පොර සවාරිය ඒ දවස්වල ඉබ්බට දැන් ඉන්න රයිඩර්ලා හිටියේ නෑ. පර්සනල් රයිඩර්ලා හිටියේ. දැන් හිටියනම් මේ සමහර විදිහේ දැන් ඉන්න අයට පැද ගන්න බෑ. දවස් 10ක් වගේ. ඔව් යකඩ බයිසිකලේ කොහොමද හසුරවන්නේ ගැන කතා කරොත් මම එක පීරි දෙක එක කොග්ගිල් එකයි යකඩ බයිකේ කිලෝ 40ක් තමයි බරයි. අර වයිලා ඇඟිල්ලේ ගුස්සන්න බලන් බයිසිකල් එක පැදලා තමයි මම ස්ටෑන්ඩ් එක පස්සෙන්නේ. ඒක තමයි කොහොමද පුහුණුවීම් කරන්නේ කොහෙද යන්නේ ඒ ගැන කිව්වොත්? ඒ කියන්නේ ලංකාව හටියම ඉතින් ඒ රේස් එකක් තියෙන හැතම ගානේ යන්න ඕනේ. ඒ කියන්නේ දවසේ සාමාන්‍යයෙන් හැතම්ම වලින් මේ දවස්වල දැන් කිලෝමීටර වලින් දැන් තියෙන්නේ නේද? ඒ කියන්නේ තියෙන ප්‍රමාණයට වඩා 4 ගුණයක්වත් පුහුණුවීම් කරනවා. ඔව් දැන් මම සාමාන්‍ය හැතම 100ක් පැද්ද කියමු. රේස් එක 180යිනේ. ඊට පස්සේ අන්තිමේට මේ සුමානේ දෙකක් කියලා අපි හැතම 180 යන්නේ. එකකන් හැතම 100 ගානේ ට්‍රේනින් කරනවා. ට්‍රේනින් කරලා අන්තිම සුමානේ දෙකේ තමයි සතන්බර් 180 ට්‍රේනින් කරනවා. මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් අපි රුපියල් 5ක් තියාගෙන කඩු ගන්නවා ගිහිල්ලා රුපියල් 3ක තේ දීලා ආපහු බස් ඉස්සාව ඉස්සරේ. දැන් එහෙම කරන්න බෑ. අපි රුපියල් 5ක් කරන් යන්න බෑ කොහොමද දැන්. දැන් ඒ පහට දැන් රුපියල් 1000ක් 5000ක් තරම් යනවා ට්‍රේනින් යනවා. ඔව් එතකොට කඩු ගන්නාවේ කොහොමද ඒ කාලේ මතකයේ එන්නේ? ගන්නාවේ ඒ දවස්වල මම පදින දවස්වල මේ ගල විදපු දැන තිබ්බා. දැන් ගල විදපු දැන නෑ. කාපට් කරලා තියෙන්නේ. ගල විදපු දැනත් වෙන වලක් තියෙන්නේ. අපි කොහොම හරි මම තමයි ඉඳගෙන පැදලා රෙකෝඩයක් වගේ කියලා තියෙන මමයි කඩු ගන්නාව රේස් එකේ කන්දේ. අනිත් අය ඉඳගෙන පදිනවා මම ඉඳගෙනම පැද්දා රේස් එක. ඒකේ මාව ප්‍රසිද්ධ වුණා මිනිස්සුන් අතරේ. මම ඉඳගෙනම පැද්දෙන නිසා මම කොහොම හරි කඩු ගන්නාව පැනලා යනවා රේස් එකක් ගියොත් කඩු ගන්නාව පැනලා යනවා කොහොමද.
ඔව් ඉතින් එහෙම කතා කරද්දි මම හිතන්නේ පාපැති ක්‍රීඩාවේ මතකය නැවත ගෙනහැර දක්වනවා. ඉතින් අද පාපැති සම්මේලනවල වල හිටපු ඉන්න ඕන මහත්තුරු. ඉතින් ඇත්තටම ඔබට ඒ ගැන මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? අද ඔබ සම්මේලනයේ ඉඳමින් මම හිතන්නේ ක්‍රීඩාවත් එක්ක මම සමාජිකයෙක්. සමාජික. සම්මානයේ මම සමාජිකයෙක්. ඒ සිවිච ගන්න මමත් යනවා. ඔව්. මේ කෑගල්ලේ දිසිකේ මගේ තමයි ඉදිරිපත් වෙන ඒ වුණාට දැන් ඉතින් කෑගල්ලේ ප්‍රාන්තියේ පෙරෙන්නේ මම අපි හොඳ දේශ කළා ඔය කිසිර මේ ඒකට කියනවා මේ සේකලේ කියනවා මේ රොනල් එයා ඉන්නකොට මම අපි කළා දැන් ඉතින් ඒ වෙනුවෙන් බද්දා තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි පොඩ පස්සට ගියා. ඔව් මම හිතන්නේ දැන් ලස්සනට වැඩ පිළිවෙල කරගෙන යනවා අත්දැකීමත් එක්ක ඒ ඉන්න අය මම හිතන්නේ ප්‍රවීණ පාපති ක්‍රීඩිකා භද්‍රා රංජනීනේ ක්‍රීඩිකාව ඉතින් සුගත තල්දුවේ සුගත පාල කියලා තමයි දේශකාරී වගේ පැද්දේ පදිනයකින් පාපති සංගම ඉන්නේ අපි දෙන්න විතරයි අනිත් ඔක්කොම ඉස්කෝල මාත්තු. ඔව් ඉතින් මම හිතන්නේ රසබර හඬක් නගමින් ඒ මතකය නැවත හෙළිදරව් කරා. ඉතින් අතරම තල්දුවේ සුගතපාල කියලා තමයි ගොඩක් අය හැඳින්වෙන්නේ. සුගත මාමගෙන් අහන්න චාමින්ද අයියා කෝ කියලාත්. ඉතින් චමින්ද මං හිතන්නේ පුතා නේද? චාමින්ද ලොකු පුතා එයා බයිසිකල් කඩයක් දාලා ඉන්නේ. එයා බයිසිකල් කඩේලා බයිසිකල් 26ක් දෙනවා. ඒ දුන්නාට පස්සේ තල්දුවේ රේස් එකක් තිබ්බා බද්දලා ඔක්කොම ඇවිල්ලා. තිබ්බා පස්සේ ඒ ඉතියා ආඩි කියලා මේ රවුල් ආඩි කියලා ඉතියා මේ එලවුන්ස් කරන කෙනෙක්. එයා මායික දේශපාලනයේ තරහ නිසා අපේ පුතා රේස් එකක් ෆිනිෂ් කරලා ඉතින් පැයද ඒකේ වට හතේ රේස් එක එයා දෙවෙනියට පැය ගන්න බලන් හිටියේ. බලන් ඉන්නකොට අන්තිම මොහොතේ විනාඩි 5ක් තියෙද්දි ඔය ආරිසේන කියන කට්ටිය අපේ පුතාව ඩිස්කෝලිෆයි කළා. ඒ ඩිස්කෝලිෆයි කරන්න හේතුව ඒගොල්ලෝ කිව්වා මේ ටීල් එකක් පේස් කරලා කියලා. එහෙම ඩිස්කෝලිෆයි කරන්න බෑ. පැයක දෙන්න විනාඩි 5ක් තියෙද්දි නීතියක් නෑ අයින් කරන්න රේස් කාර්යය. පළවෙනි ඇවිල්ලා රේස් එකේ පළවෙනි ඇවිල්ලා පැය භාගයක් ඇතුළත රුපියල් 500කුත් එක්ක ඩිල්මත් දෙන්න ඕනේ. අන්න ආවල් දැනත්තා මේ රේස් එකේදී පේස් කළා කියලා. ඒක ඔප්පු කරන්න ඕනේ. ඒ බොරුවට මේ නිකන් අමායක තියෙන තරහට ඔය තල්දුවේ රේස් එකේ මේ කරපු දේ ආරියේ ඉන්න නිසා ඔය බද්දලා ආරිය ඔක්කොම එකතු වෙලා අපේ ළමයා කැපුවා. තෑගි දුන්නේ නැහැ. පස්සේ මම ස්ටේජ් එකට ආව ළමයා වරන් ගිහිල්ලා මම රේස් පද්දන්නේ නැහැ තල්දුවේ නම කියලා රේස් ඊට පස්සේ පද්දන්නේ නැහැ කියලා මෙන්න මම රට ඇරියා. ඒකෙන් තමයි මේ තල්දුවේ රේස් කාර්යයක් නැති වුණා. දැන් තල්දුවේ රේස් කාර්යයක් නැහැ. ඔව් ඒ කාලෙත් ඔය වගේ එක ප්‍රශ්න තිබුණා නේද? ගොඩක් කැපිලි තියෙනවා ගොඩක් මට ගහන නවත්තන් තියෙනවා. මාව බස් එකක් කප්පලා තියෙනවා රත්මලානේ. ඕරේ හොඳ ගොඩක් ඊට පස්සේ මේ සෙන්ඩේරිස් එක ඉස්සරහ පිලිස් එකේ මායි කුමාර වේලුවේ ආවා. එතන හිටිය පොලිස් කාර්යයක් ඉස්සයි ගන්නේ දෙමළ කෙනෙක් හිටියා. මිනිහා එතෙන් පිටිපස්සේ පස්සෙක් ඉස්සරහට ගත්තා. මාව හැපුණා බස් එකේ මේ කුමාරවේල් පළවෙනි වුණා මම මායි යාරයි යාරේ මාව බස් එකේ ඉතින් බස් ස්ටේෂන් කළා දවස් 3ක්. ඊට පස්සේ දැන් කියන්න දෙන්නේ මේකයි. පාපති සංගමේ දැන් ඉන්න සංගමේ අපි වගේ අයට තැනක් නැහැ. අපි සුමන වීර ඇන්තනි සිල්වර්ට වගේ අයට තැනක් දෙන්නේ නැහැ. මොකද මේකේ ඔක්කොම ඉන්නේ ඉස්කෝල මාත්‍රි වොලිබෝල් කාර්යයේ විනිශ්චය කරන්නේ. ඒ හින්දා දැන් අපිට එපා වෙලා තියෙන පාපයි සංගමේ. දැන් මේකේ දෙල්ගොඩ සුගත් කියලා හිටියා අපේ අමුදායන් පැද්ද රේස්කාරී. දන්නවද දැන් දෙල්ගොඩ සුගත්? ඔව්. එයා තමයි මාව මේ Facebook එකට මේ ළඟදී ඉඳන් තාම යනවා මේ කෑල්ල. එයා තමයි මාව මගේ රිජිස්ටරයක් ඇවිල්ලා මම බයිකල් 100 ගණන් දීපු එකයි ඔක්කොම රිජිස්ටර් කරලා කිව්වේ Facebook එකේ දැම්මේ. එයා තමයි එයාට බොහොම ස්තුතියි. එයා හැම වෙලේම මම මතක් කරනවා මට මේ ටෙලිෆෝන් නම්බරයක් ඉන්නේ නැතුව ඉන්නේ. දැන් දෙල්ගොඩ නැහැ. ජපාන් යනවා. ඒ ජපාන් ගිහින් බයිසිකල් ගෙනල්ලා ලංකාවට අඩු ගන්නට දෙනවා. එයා කරන්නේ කීයකින්ට උදව්වක් කරනවා. මං කියන්නේ ඉස්තර දැම්මම එයාට බොහොම ස්තුති කරන්න ඕනේ. මට කොහොම හරි ස්තුති කියන්නේ තාම හම්බුනේ නැහැ. ඔව් ඉතින් ඒ දවස්වල ජයග්‍රහණය කරලා කොහොමද එන්නේ? මම හිතන්නේ එච්චර ලොකු කප් හම්බෙන්නේ නැහැ. පොඩි කප් තමයි තියෙන්නේ. මේ මුදල් හදල්ලා එහෙම හම්බ වෙන්නේ නැහැ නේද? එච්චර දුන්නා. ලොකු කප් හම්බුනා මං ගාව ටංක පෙට්ටියක තියෙනවා. ඒව අදින්න බෑ. ඒ රයිල් ඔක්කොම ලොකු කප් ඔක්කොම තියෙනවා. ඒ වගේ මාත්‍යා මේකයි වැඩි මුදල් දුන්නේ නැහනේ. දැන් දෙන්නේ ලක්ෂ ගානේ අපිට දෙන්න රුපියල් 10.
ලංකා සවාරියේ පැද්දලා ආවත් විශ්ව බණ්ඩලයයි බයිසිකලයයි රුපියල් 10 තමයි දෙන්නේ. දැන් වගේ නෙමෙයි. දැන් ලක්ෂ ගණන් බයිසිකල් වලට දෙනවා. අපිට තේ කාට දීලා කාට රෝප දීලා මම මේ කොළඹට ගියේ බයිසිකලේ පාන්දර කාට රෝපයක් දීලා ගිහිල්ලා කොළඹ අප්පල ඇක්කඩා ගෙදරට ගිහිල්ලා ඇවිල්ලා ආපහු ඉස්කෝලේ යනවා මේ දම්කුඩ ටිකක් කාලා. ඒක දැම්ම නීලපත්තේ දවසක මාත්‍රිය. මේ හල්තුඩුවේ චේමපාල කියලා එයා මා නීලපත්තේ අපේ ඉස්කෝලේට ඇවිල්ලා මගේ බයිසිකල් 10ක් දාලා ෆොටෝ ගහලා මං ගැන විස්තරයක් දැම්ම හොඳ විස්තරයක් දැම්මේ එයා තමයි පළවෙනි වතාවට දැම්මේ එයා තමයි හොඳ විස්තරය. මේක හුඟක් කට්ටියට මේ තරංග කරුවන්ට ආදර්ශයක් වුණා. මොකද මං පාන්දර නැකිලා කාටරෝපයක් දීලා කොළඹ අක්කරගෙදරට ගිහිල්ලා ආපහු ඇවිල්ලා ඉස්කෝලේ ගියා සීතා විද්‍යාලේ. ඒක සීතා විද්‍යාලේ මේ මට ළඟදී සම්මානයක් දුන්නා. අදින් ඒක තමයි. ඔව් මම හිතන්නේ අපි ඒකත් පෙන්වන්න හරි පෙන්වන්න බලමු. ඉතින් මෙන්න මේ ලබා දුන්න සීතාවක ඔව් ඉතින් සුගතපාල පාපැති ශූර කේ සුගතපාල ඉතින් අපි දක්නට ලැබෙනවා. මම හිතන්නේ ඔහුටම අපි මේ මම හිතන්නේ මෙන්න මේ ඔහුට ප්‍රණාමය. ඉතින් මේ වගේ දේවල් තමයි කළ යුත්තේ මෙතුමන්ලා ජීවතුන් අතර ඉඳිද්දි. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් කමෙන්ට්ස් කරනවා චේන්ඩි ටීවී පාට කැපවීමක් කරනවා කියලා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට මතක් වෙනවා එම් සුමනවීර මහත්මයාගේ නිවසට ගිය වෙලාවේ තියෙනවා. ඉතින් අතරම මේක ලැබෙද්දි මොකද හිතුනේ ඔබතුමාට? මම මේ ඉස්කෝලේ ළමින් පැද්දනේ. ඔව්. පැදලා ඉස්කෝලේ නම තිබ්බේ අන්තනිසිල් මේ පත්තලේ දැම්ම අන්තනිසිල් ඉස්කෝලේ කියලා පරදී කියලා. තව සීනියක් දැම්ම අන්තනිසිල් ශිෂ්‍යයාට පරාදයි. එතකොට අරිසියාට ගනුදෙනු කියලා තමයි තිබ්බ රේස් එක තමයි එතන මම පළවෙනි වුණා. ඒකෙදි මමයි සිමසුයි ඩෙස්මන් කියලා එක්කෙනෙකුගේ ආවේ. මම ඒ ස්ට්‍රීම් එකේ පළවෙනි වුණා. ඒකෙන් මගේ ඉස්කෝලේ මම යන විදිහට අරබල පත්තරේ දැම්ම අන්තනිසිල් ඉස්කෝලේ එකට පරදී කියලා. දාලා ශිෂ්‍යයාට පරාදයි කියලා තව පත්තරයක දැම්මා. ඒක නැත්තම් 160 රේස් එක. අරිසියාගේ ගනුදෙනු කියලා තමයි තිබ්බ එක. ඔව් ඉතින් එහෙම කියද්දි මම හිතන්නේ මෙන්න මේ පත්තරයක් තියෙනවා ශිල්ප ප්‍රභා 2022 දාලා තියෙනවා. මම හිතන්නේ එදා පාපැදි 135ක් දිනු ශූරයා කියලා මම හිතන්නේ මේ ඒ දවස්වල පත්තර තිබියදී මම හිතන්නේ ඒකත් ලියලා තියෙනවා. ඉතින් හරි සුන්දරයි. ඒ මතකයත් එක්ක ලංකා සවාරියේ පෙරළ කාලයේ තල්දුවේ සුගතපාල කියලා පේනවා ඇති හයි ශක්තියත් එක්ක ගැට 70 දශකයේ ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩා ශේෂ්ත්‍රයේ ජනප්‍රියම අවධියයි. මේ යුගයේ ජනතාවගේ ක්‍රීඩාවක් ලෙස පාපැදි තරඟ ඉතා ජනප්‍රියව පැවතිනි. මේගමුව වත්තල රත්නපුර වැනි ප්‍රදේශ පාපැදි ක්‍රීඩාවේ ඉහළ නමක් දිනූ ප්‍රදේශ ලෙස ප්‍රචලිත තිබුණි. මොරිස් කුමාරවෙල්, හෙන්ඩර්සන්, බොනිපස්, ඇන්තනි, සුමනවීර වැනි පාපැදි ක්‍රීඩා ශූරයන් කාගේ සිත් වීරයන් බවට පත්වෙනි. එවැනි යුගයක පාපැදි ක්‍රීඩාවේ ජනප්‍රියත්වය සමගින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාපැදි ක්‍රීඩා ලෝලීන් පිරුණු නගරයක් බවට එදාපත් වුණා. හැබැයි අද මම හිතන්නේ තරඟ බිමේ නැහැ. එවැනි පත්‍යයක් කියද්දී අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරම් පාපැදි ක්‍රීඩාවට ජනප්‍රිය වන්නට හේතු වුණේ අපේ ප්‍රදේශයේ බිහි වුණු අතිදක්ෂ ක්‍රීඩකයෙක් නිසා බව සඳහන් කළ හැකියි. ඔහු සීතාවක විදුබිමේ අකුරු කළ යෝධ ශක්තියකින් උපත ලැබූ උරුම වූ ඒ සුගතපාලයි. එහෙත් කවුරුත් ඔහු හඳුන්වන්නේ තල්දුවේ සුගතපාල යන නමිනි. ශ්‍රී ලංකාවේ බිහි වූ දවන්ත පාපැදි ශූරයන් අතර එක් වූ ඔහු සීතාවකට නෑකම් ඇත්තකි. 60 දශකයේ සිට 80 දශකයේ දක්වා ශ්‍රී ලංකාවේ කඳුතරණේ ශූරයා වූ තල්දුවේ සුගතපාල සොයා අපි ඔහු දැන පදිංචි දෙහිවෝ විට ඊරංගොල්ල පිහිටි ඔහුගේ නිවසට ගියමු කියලා තමයි මේ විදිහට මම හිතන්නේ ශිල්ප ප්‍රභා පත්තරේ 2021 ලියලා තියෙන. ඉතින් මොකද හිතන්නේ මතකයත් එක්ක නැවත මම හිතන්නේ සතුටු වෙනවා මේ විදිහට පත්තරයක සටහන් වෙද්දී. මම හිතන්නේ තරුණ කාලේ එන ජවයකින් තමයි ඔබ මේ විදිහට ක්‍රීඩා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ජව සම්පන්න ක්‍රීඩකයා අද තවමත් පාපැදියට ආදරය කරනවා. ඉතින් සුගතපාල තල්දුවේ සුගතපාල යන නවීන් විරුදාවලියලත් සීතාවක පතාක යෝධයා පාපැදියත් එක්ක අද සුමනේ සහ ඇන්තනි සීමස් සපාතර නැහැ. ඒ සබලගමේ අපි තුන්දෙනා හිටියේ
දෙන්න නැතුණා මං විතරයි ඉන්නේ දැන්. සබරගමේ කිව්වේ අපි තුන් දෙනා. පළවෙනි ඇන්තනි තමයි දෙවෙනි සුමන සුගතපාල තුන්වෙනි සුමනි. අපි තුන් දෙනා තමයි හිටියේ දැන් මං විතරක් සබරගමේ ඉන්නේ. ඔව් එහෙම තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ මතකය හරි සුන්දරයි. ඉතින් ඒ තත්ත්වයට එක්ක මොරිස් කුමාරවැල්, ජිනදාස අල්විස් ඒ වගේම චුට්ටේ එතනින් පසුව අපි ලංකා සවාරිය ගැන කතා කරද්දී වසන්ත කුමාර එවැනි මතකයක් එක්ක මම හිතන්නේ තවත් අපි ප්‍රවීණ ක්‍රීඩකයෙක් ගැන කතා කරද්දී දේව් නුගේරත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ අතීතය මීගමුවත් එක්ක සම්බන්ධ දේව් නුගේරා ගැනත් පොඩි වචනයක් මේ වෙලාවේ කියද්දී සුමනට ජයග්‍රහණය කරන්න තුන්වරක් ජයග්‍රහණය කරන්න බයිසිකලයක් එක අවස්ථාවක ලබා දෙන අවසන් අවස්ථාව. දේව් නුගේරා ඉඳ තමයි සුමනීට තුන් පාරක් ලංකා සවාරිය දිනන්න දුන්නේ. එයාගේ බයිසිකලේ කැඩිච්ච දාලා එයාට බයිසිකලේ දීලා එයාට උදව් කරපු නිසා තමයි සුමනීට ලංකා සවාරිය ඒ රේස් එකේ දිනුනේ. ඔව්. මම හිතන්නේ අද දවසෙත් කිලෝමීටර් 20ක් විතර බයිසිකලේ පැදලා තියෙනවා. මොකද හිතෙන්නේ පාපැදියට ආපු ගමනත් පාපැදියත් එක්ක තවමත් මම හිතන්නේ දැන් 80කට ළඟයි වයස. ඉතින් අද මොකද හිතෙන්නේ හොඳ ශරීර සම්පන්නව ඉන්නවා. අද මොකද හිතෙන්නේ ඔබතුමාට? අද අපි ඉතින් එදා වගේ රේස් අපිට පොල්ලෝ එක පදින්න බෑ. ඒකට අපි නිකන් අර ඇඟේ තියෙන ලෙඩ නැති වෙන්නේ පදිනවා. ඒ අතන ඉස්සකට ගියොත් අපේ ලෙඩ නැතුව ඉන්න පුළුවන් නැත්නම් ලෙඩ හැදෙනවා මේ ඒ අපි කොහොමයි ඩාවි දාගන්න නිකමකාරී ඇතම් ඉස්සකට පදින්න ඕනේ. ඒක තමයි දැන් කරන්නේ වැඩි නෑ. ඉතින් 78ක් වයස නිසා අපිට රේස් එකක් නෑ. මොකද 70න් ඉහළ තිබ්බොත් අපිට පැද්ද හැකි. දැන් තියෙන්නේ 50න් ඉහළ. 50න් ඉහළ කියන්නේ මේ පසුබන්ජකේ ලොකු එක රේස් කාරයෝ තමයි 50න් ඉහළ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ පදින ස්පීඩ් එක පැදලා තමයි මේ නදිමාලේ මෙයා අපේ රේස් කාරේ පදිනකොටම මේ ඒඩී ෂෝමුසිරි කියලා එයා මැගලම වැන්නා. ඒ මැගලම වැටෙන්න හේතුව 50න් ඉහළ රේස් එකක් පැද්දා. එයාගේ වයස එතකොට 70යි. ඉතින් 70 නිසා මිනිහා කරපු ස්පීඩ් එකේ කොල්ලේ ගියාම එයාට ලැජ්ජාවට එයා පස්සේ යන්න ඕන නිසා එයා පැද්දාම එයාව නහරේ පුපුරලා නැන්නා. අන්න ඒකයි රේස් එකේ දැන් අපි රේස් එකක් පදිනකොට හොඳට කල්පනා කරලා පදින්න ඕනේ. අපේ වයස ඇටියට පදින්න ඕනේ. හැම රේස් එකක්ම අපි පදින්න බෑ. ඔව් ඉදිරියට පාපැදි ශේෂයට ඔබතුමා හිතන විදියට මොන වගේ දෙයක් දැනට වෙයිද? මම හිතන්නේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනයි අප අතර ඉන්නේ. අතරම පාපැදි ක්‍රීඩාව රත්නපුරේ පහලටම ගියා. අතරම රත්නපුර දිස්ත්‍රික්කයේ මම හිතන්නේ ඉදිරියට මොන වගේ දෙයක් වෙයිද? තුනෙන් තමයි ඒක උනේ. ඔව්. සිමස් සතුරන් පස්සේ රත්නපුරේ රේස් එකම නැතුණා. මම සිමස් මාවත් එක්ක යන රේස් වලට විනිශ්චය කරන්න බලංගොඩ ජෙසින් මුදලාලි තිබ්බ රේස් මණිපුන්දාල රත්නපුරේ තිබ්බා. ආවත් ගුරුගේ මහත්තයා තිබ්බා. ඒ රේස් අනේකම විනිශ්චය කරන්න ගිහින් තියෙනවා. අපිට ඉතින් සල්ලි දෙනවා. ඒගොල්ලෝ අපි විනිශ්චය කරන්න යනවා. ඒකේ රේස් එකේ ප්‍රවීණව දැන් මේ පාපති සංගමේ ප්‍රවීණව නෑ දැන්. ඔව්. ඉතින් මේ වෙලාවේ අපි සම්බන්ධ වෙනවා අපේ හොඳ මහත්මයෙක් පාපෙදිට ආදරය කරන සමන් මහත්මයා. ඉතින් තල්දුගේ සුගතපාල කිව්වහම මම හිතන්නේ ගොඩක් මම හිතන්නේ ඔබට මතකෙට එන ඇති ඒ කාලේ වතුර ගහපුවා. ඉතින් එතුමා එක්ක සජීවී ලෙස සංවාදයේ යෙදෙන අතරතුරේ තමයි සම්බන්ධ වෙන්නේ. ඔබට මොකද මතකෙට වගින්නේ? මම හිතන්නේ ඒ කාලේදී යුදමය සමය නාවික හමුදාවේ ඉතින් බැරෑරුම් තත්ත්වයක් එක්ක ගමට ආවට පස්සේ තමයි රේස් වලට ආත කරන මේ සුගතය අයියා ගැන කතාවට ලක් වෙන්නේ. මතකේ කොයි වගේද එන්නේ? ඇත්තටම ඉතින් මේ මට මතක තියෙන ඔය රේස් එක පැදලා තියෙන 1976 දෙවි මාස 24 අපේ කම්පැනි මේ තිලකමාමම අපි එතකොට ඉපදිලත් නැහැ. මම 70 තමයි ඉපදුනේ. මේ අපි ඔය මට මතක 90 ගණන් රේස් තමයි 94 95 ඔය රංජිත් පාලිත කමල් පාලිත රාල්දු රංජිත් පාලිත කියලා අයියා කෙනෙක් ගියාම ගියා. එයා ඒ පදින් දවසම තමයි අපිට මතක. අපි 96 නේවිරිගේ ඊපස්සේ 2000 පස්සේ වගේ තිබ්බේ නෑ රේස් එක. අපිට ඉතින් රේස් එකේ අපි කාන්තොට්ටකින් තමයි වතුර දාන්න අපිට අවුරුදු වගේ තමයි අතනම රේස් එක දිනනවා කියන්නේ. අපි යනවා මේ රංගිකුමින් පනාල හන්දිනේ අල්ලෙන් කඳුරට ගිහින් කඳු ඔව් එතුමාගේ අදහස තමයි ඒ විදියට පැවසුවේ. ඉතින් මම හිතන්නේ පදින්නේ කාල්පාතය තමයි කන්ද හැම කන්ද පදින්නේ. අනිත් කට්ටිය ඉතින් බෑලා යනවා. දෙල්ගොඩ සුබත් අයියා
මේ ඔය සෙට් එකම ඉන්නවා. මේ ඒ කාලේ තමයි අපිට සාමාන්‍ය මතක කාලයක් තියෙන්නේ. ඉතින් අපි ඒකට ඒ මතකය අවතීර්ණ කරගෙන අපි බලනවා තාමත් අපි ඉතින් ඔය වට අතර ආදරේ. දැන් අවුරුදු මටත් අවුරුදු 48ක් වෙනවා. ඉතින් මේ අපි ඒ කාලේ මතකයි දැන් කට්ටිය දැන් පොඩි අය මේ සේල්ස් එක ගැන දන්නේ නැහැ. අවුරුදු 40 ඉහළ කට්ටිය වගේ තමයි දැන් ගැන දන්නේ. ඊට පස්සේ දැන් ඔය පටන් ගන්න රේස් එක දිගටම තියාගෙන යන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා අපි ප්‍රාර්ථනා කරන ඇත්තටම අපේ ඉතුරු අනාගතයේ දරුවන්ගේ කුඩා රේස් එකට ඔයයි මම සෑහෙන ජයමලින් මම සෑහෙන මම කර කුඩා රේස් එකට තියන්න මාර මේකත් දුන්නා. ඉතින් ඒ වගේම දිගටම කුඩා රේස් එකක් තියමු කියලා තමයි අපේ අදහස. ඔව් මම හිතන්නේ මේ ප්‍රධාන තරඟයට ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් දුනු කළු අයියා කියලා තමයි කියන්නේ මේ අවිස්සාවිලේ දුනු නම් කළු කියලා තමයි කියද්දී අර මීගමුව ද ප්‍රෙන්ස් ක්‍රීඩා සමාජයේ සමාජික රොබර්ට් අයියා දුනු රොබර්ට් කියලා තමයි මේ පැත්තේ කිව්වේ. ඉතින් දුනු මේ පැත්තේ එද්දී අර පැත්තේත් පාපෙදිට ආදරය කරන කෙනෙක් තමයි රොබර්ට් අයියා. එතුමා කිව්වා කළු අයියා කිව්වා දැන් මම ලබන අවුරුද්දෙත් මේ පාපෙදි තරගයට ත්‍යාගයක් ලබා දෙමින් තවත් සහයෝගය ලබා දෙනවා කියලා තමයි ඔහු කිව්වේ. ඉතින් ඒකත් මම හිතන්නේ විශේෂ දෙයක්. ඉතින් බොහොම ස්තුතියි නාවික හමුදාවේ අපේ නිලධාරීතුමා. ඉතින් අතරම ඔබ හම්බ වෙන්න එනවා. පාපෙදි ක්‍රීඩාව වෙනුවෙන් දැන් ඊයේ මේ වෙනකොට හිටියේ මුලතිව්වල. හැබැයි අද දැන් ඉන්නේ අවිස්සාවෙල්ල සීතාවක ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයෙක්ගේ නිවසේ. හැබැයි හෙට වෙද්දී කොහේ වෙයිද දන්නේ. හෙට තමයි පාපැදි දිනය. ලෝක පාපැදි දිනය සමරනව නම් හෙට දිනේදී ජූනි 3 වෙනිදා තමයි පාපැදි දිනය. ඉතින් ඒ වෙනුවෙන් වැඩසටහන් ගොඩක් ලංකාවේ තියෙයි. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සජීවී සම්බන්ධ වුණාට. ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ මම බලයින්න ඔබතුමා එනකන් අපේ ගෙදරට බලලා පොඩි දේශයකට ප්‍රධාන අංග හදන්න රාජ්‍යලේ ගෙදරට ගොඩ වෙන්න ඕනේ. ඔව් බොහොම ස්තුතියි. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් සුගතයි අයියා මම හිතන්නේ කල්ලෝරා ගියා. ඔව් ඉතින් වෙලාවත් ගියා පාපැදිය ගැන කතා කරත් එළි වෙනකන් හරි ඉඳි. ඉතින් ඒ කාලේදී වීඩියෝ තාක්ෂණයක් තිබුණේ නැහැනේ නේද? කොහොමද ඒ කාලේදී පත්තරේ එනකන් කොහොමද දිනලා බලාපොරොත්තු වෙලා ඉන්නේ පත්තරේ දාද්දි මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? පත්තරේ තමයි පත්තරේ අපේ පොඩිජෝකු කියලා කල්දිය කෙනෙක් හිටියා. එයා තමයි මගේ පත්තරේ ගොඩක් පත්තරේ දැන්නේ. අනිත් එක්කන උපාලි පත්තරේකේ සුනිල් ගුණවන්තද. ඒ අනිත් එක තුසිත නානායකකාර. ඒගොල්ලෝ තමයි ඒ පැත්තෙන් කොළඹ පැත්තෙන් යන්නේ. මේ ඉන්න සමන් කියලා කට්ටියක් මේ තනංගම ඉන්න එයා ටිකක් මගේ ගැන ඉස්සර දැම්මා. මේ විශේෂයෙන් මතක් කරගන්න ඕනේ නීරපත්තරේ මට බයිසිකල් 10ක් හම්බෙච්ච කාලේ සීතා විද්‍යාලයට ඇවිල්ලා මං ගැන හොඳ විශ්ලේෂණයක් දැම්මා. දෙල්ගොඩ මේ හොරණ දෙල්ගොඩ නේ කොන්න කියනවා මේ එයා තමයි නීරපත්තරෙන් ඇවිල්ලා දෙල්ගොඩ චන්ද්‍රපාල වගේ නමක් මට මතකයි. ඒ මාත්‍ය තමයි මාව ලංකාවටම අම්බිලා දුන්නේ පළවෙනි වතාවට. මොකද මම බයිසිකල් 10ක් එක පොටේක දාලා මේ සයිකල් 10ක් දුන්න පුදුම රමාශූරයා කියලා සීතා විද්‍යාලයේ මේ ඉගෙනුම ලබන 19 හැලවිලි සුගත කියලා එයා හොඳ විස්තරයක් දැම්මා. ඒක හොඳ වැඩසටහනක් උනේ. අර මම උදේ පාන්දර පාට විතර නැගිටලා අතරමාල්ට නැගිටලා කොළඹ අක්කඩගෙදරට ගිහිල්ලා එහෙන් කාට කෝප්පයක් බීලා ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා ඉස්කෝලේ පටන් ගන්න ඉස්සෙල්ලා දම්කුඩ ටිකක් කාලා ඉස්කෝලේ යනවා කියලා ධම්මය හොඳ විස්තරයක්. ඒක ඇවිල්ලා හුඟක් වේස්කාරයෙන් හොඳට බලපෑවා. බොහොම ස්තුතියි ඒ අදහසත් එක්ක. ඉතින් අද පොඩි කතා බහක්කට පැමුණුණා. ඉතින් අතරම තල්දුවේ සුගතපාල කිව්වාම ඉතින් එදා මෙදා තුර පාපැදි ක්‍රීඩාවත් එක්ක මේ ප්‍රදේශය ගත්තට පස්සේ මතකය ගෙන හැර දක්වනවා. ඉතින් ඒ අවස්ථාවේ මම හිතන්නේ ටියුඩර් විජේසූරිය මහත්මත් මේ පාපැදි තරගයට ඉදිරිපත් වෙච්ච කෙනෙක් හැටියට ඔහුව සජීවී ලෙස සම්බන්ධ කරගන්න උත්සාහයක් දරනවා. ඉතින් අතරම ඒ කාලේදී නාවික හමුදාව නියෝජනය කරපු ඔහු මම හිතන්නේ මෙවර ඔහු විනිසුරු කටයුත්තට සම්බන්ධ වෙනවා. ඉතින් පරණ මතක අතීතයේ සමගින් දියණියත් පාපැදි ක්‍රීඩාවත් එක්ක හිටපු කෙනෙක් වශයෙන් තමයි. ඉතින් ඒ කාලය ගැන කතා කරද්දී අපි ඔහුව සම්බන්ධ කරගන්න උත්සාහයක් දරමු. මම හිතන්නේ සම්බන්ධ වෙයිද දන්නේ නැහැ. ඒකත් විශේෂයෙන් බලමු. මම හිතන්නේ දුරකථනයත් එක්ක ඉතින් වැඩ රාජකාරී වැඩි. ඉසුරු තරංග කෝංගෙඩියා කියලා තමයි අපි කියන්නේ. ඉතින් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙනවා. ඉතින් කුරුන්ද සිට
ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ ටියුටර් විජේසූරිය මහත්මයාව සම්බන්ධ කරගන්න උත්සාහයක් දරමු. ඉතින් මම හිතන්නේ එදා මෙදා තුර තිබුණු කප් එහෙම දැන් නැහැ. දැන් තියෙන ලොකු කප් දැන් තියුණාට ඒ දවස්වල දුන්නේ නැහැ. මේ පොඩි කප් තමයි දුන්නේ නේද? ඒ ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ තවත් කප් තියෙනවර පෙට්ටකම් වල දාලා එහෙම නේද? කප් ඔක්කොම දාලා ටංක පෙට්ටිය වල දාලා පත්තර ඉස්තර ඔක්කොම තියෙන්නේ ඒ තමයි. ඔව්. මේ අදිසි ඒවා ගන්න බැරුණා. දැන් ඉතින් ඔය තමයි මේ පාපැති ක්‍රීඩාවට තියෙන තැන කොහොමද එදත් තිබුණු තැනට වඩා පහු බැලද මන් දන්නේ නැහැ. බයිසිකලයේ දියුණුවත් සමගින් ඔබතුමාට මොකක්ද හිතෙන්නේ ප්‍රවීණයෙක් වශයෙන් මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? අපි කියන්නේ ඒකයි අපි ප්‍රවීණය ඔක්කොම අහක දාලා තියෙන්නේ. පාපැති සංගමයෙන් අහක දාලා තියෙන නිසා තමයි සුමනීරට මම කතා කළා. ඉන්දෙන්ට කතා කළා. මම කිව්ව පාපැති සංගමේ ඔයගොල්ලෝ එන්නේ කියලා. ඔයගොල්ලන්ට අපි කියලා දුන්නා මේ මිනිස්සු කැපිල්ල දානවා. දැන් කැපිල්ල දානවා කිව්වම මේ පාපැති සංගමේ සභාපතිගේ කර්මරන්න එයා හොඳ උගත් කෙනෙක් බව දන්නවා. ඒ වුණාට එයා සුමනීරට කැපිල්ල දාලා සුමනීරගේ ළමයි පැදෙපු ඔක්කොම ළමයි ටික සේරම නැවතුණා. මොකද සුමනීරගේ දුරේ රට යවන්න ඇදලා එයා මේ ට්‍රේනින් එකට ආවේ නෑ කියලා එයාගේ නම කපලා අනුරාධපුරයේ කෙනෙක් රට ඇරියා. මේ රට ඇරියාට ඒගොල්ලන් ට්‍රේස් එකක් නෑ. මේ ළමයා සුමනීරගේ දුව ඇරියා නම් රට ඒ ළමයා ට්‍රේස් එකක් ගන්නවා. ඒ වගේ කැපිලි තියෙන ගොඩක්. පාපේ සංගමේ තියෙන්නේ සම්පූර්ණ ඒස් පැද්දා ඉන්නේ 4යි 5යි. ඒ කියන්නේ දේශීය රූපසිංහ පැද්ද මම පැද්දා ඔය වගේ මේ 4-5 දෙනෙක් පැද්දා සීඩී සපරන්ති ඔයගොල්ලෝ කට්ටිය පැද්දට දැන් වේස් එකට මේ පාපේ සංගමේ විනිශ්චය ගන්නෙත් ඉස්කෝලේ මාත්‍රි බෝල ගාපුවයි මේ ස්පෝක් වින්නකේ ස්පෝක් කියක් තියෙනවද කියලා දන්නේ නැති අය තමයි පාපේ සංගමේ විනිශ්චය වශයෙන් බාරගන්නේ. ඒ හින්දා අපි දැන් සම්පූර්ණ අපිට පාපැදියයි පාපැදි සංගමයයි සේරම එපා වෙලා තියෙන ওই වැඩ නිසා. අපි කියන්නේ ප්‍රවීණ පාපැදි සිවුරු ගණි ඒක ලංකා සවාරියේ 10 වෙනකම් පේස් කරපු ඒ 10 දෙනාව මේ විනිශ්චය ගන්න කියලා තමයි අපි කියන්නේ. දැන් මේ නිකන් ඉන්නේ ඉස්කෝලේ මාත්‍රේ තමයි මේක ඉන්නේ. දැන් කෑගල් දිස්සිකේ බැලුවම ඔය භද්‍ර පොඩ්ඩක් පැද්දා ඇතම් කුඩුලිවිසියක් පැද්දට එයා පැද්දේ නෑ අපි ඔව් මේ වෙලාවේ අපි සම්බන්ධ වෙනවා ලෙස්ලි රූපසිංහ මහත්මයා පොලිසිය නියෝජනය කරා. ඉතින් මම හිතන්නේ අද දවසේ විශේෂ දවසක්. තල්දුවේ සුගතපාල කියන නාමයත් එක්ක අපි මේ වෙලාවේ ඔහු සමග සජීවී ලෙස පිළිසරණක ඉන්න මොහොතේ ඔබත් මම හිතන්නේ අමතක කරන්න බෑ එවකට හිටපු දක්ෂයෙක් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරපු ලෙස්ලි රූපසිංහ වත්තල ගැන කතා කරද්දී වත්තල චුට්ටේ මතකයට එද්දී ලෙස්ලි අයියා ගැන තමයි මතකයට වෙන්නේ. නියතමානී කෙනෙක් විනෝදකාමී කෙනෙක් හැටියට තමයි කටයුතු කරන්නේ. ඉතින් සුගත පාල මහත්මයා අපි ඉදිරියේ ඉන්නවා. ඒ අතීත මතකය ගෙන හැර දක්වද්දී ඔබට කොයි වගේ මතකයක්ද හැර දක්වන්නේ? පොඩි අදහසක් කිව්වොත් එහෙම සුබ මධ්‍යහනක් වේවා ඔබට. එසේම වේවා. මේ ඔය තරංගයෙන් සම්බන්ධව මම දැන් දැනගෙන සති ගාණක් වෙනවා. මොකද ඕකේ තරණිම තරංගයක් ශ්‍රී ලංකාවේ තිබිච්ච 1900 මට මතකයේ 60 ගණන් වල ඉඳලා ওই තරංගය පවත්වනවා. ඕකේ තරංග කීපයක්ම තියෙනවා. වට 10ක තරංග, වට 7 තරංග, ඒ වගේ කීපයක් තියෙනවා. ඔය එක තරංගයක් මට මතකයේ හැටියට නම් මම 1973 ජයග්‍රහණය කළා ඔය තල්දුවේ රේස් එක. ඒකේ මම හිතන්නේ දෙවනියා හරි තුන්වෙනි හරි සුගතපාල උතන ඉන්නවා. ඊළඟ අවුරුද්දේ MW ජයන්ත යුදහුදා කණ්ඩායමේ ක්‍රීඩකයා ජයග්‍රහණය කළා. මම දෙවනි ස්ථානය දිනාගත්තා. ඒ සුගතපාල මහත්මයා තුන්වෙනි ස්ථානය දිනාගත්තා. ඔය වගේ සෑහෙන අතීතයක් තියෙන තරංගයක් ඉතාමත් ජනප්‍රිය තරංගයක් විශ්වවිද්‍යාල තල්දුව වට තරංග කිව්වහම දැන් ඉතින් මේ මම දැක්කා ඊයේ පෙරේදා Facebook එකේ මේ තරංගය නැවත පවත්වනවා. මටත් ඇත්තටම සතුටුයි වුණා. මට ඒ තරංගය විනිශ්චය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ අවුරුද්දේ. ඒකත් සාමාන්‍යයෙන් මට නිකන් ඒක වැදගත් දිනයක් වෙනවා. මොකද හේතුව මම පැදපු තරංගයක් දිනපු තරංගයක්. මම හිතන්නේ මම ඔය තරංග 5කට 6කට සහභාගීලා පළවෙනි ස්ථාන 5 අතර මම ඔය අවුරුදු හැම එකේම ඉඳලා තියෙනවා. මොරිස් කුමාරවෙල්, එතකොට බොනිෆස් පෙරේරා, ඩීජේ බැසිල්, රිචඩ් පෙරේරා, චෙන්ඩර්සන්, එතකොට සරත් ජයන්ත, සුගතපාල, සුමන වීරෝගේ හැම ලංකාවේ හිටපු ජනප්‍රියම කරන ක්‍රීඩකයෝ ඔය තරගයට සහභාගී වෙන්නේ. තාම ජනප්‍රිය තරගයක්. ඇත්තටම මට සන්තෝෂයි මේ තරගය උතන පවත්වන එක දාන්නත් මම කොහොම හරි ඔක බලන්න එන්න ඕනේ කියලා ඉන්නකොට මට ඒක විනිශ්චය කරන්න අවස්ථාව ලැබිලා තිනවා. ඒ වගේ තමයි ওই තරගය ගැන සාමාන්‍යයෙන් කියන්නේ.
ඔව් ලෙස්ලි උපසිංහ මහත්මයා සුගත පාල මහත්මයා සමග එකට තරඟ බිමේ කොහොමද තරඟ කරේ බොනිපස් පෙරේරා ඇන්තනි සීමස් එච් චෙන්ඩර්සන් ජී.එච් චෙන්ඩර්සන් ඒ මතකයත් එක්ක ඒ වගේ මොරිස් කුමාරවේල් ජිනදාස් අල්ලිස් ඉතින් මතකය කොයි වගේ දෙන්නේ ලංකා සවාරිය මතකයටත් එක්ක මම හිතන්නේ ඔබත් තරඟ රාශියක් ජයග්‍රහණය කරපු කෙනෙක්. ඔව් ඉතින් මේ වගේ ඔය තරගය සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම තියෙන තරගයක්. මොකද ඔය මට ගෞස් මුදලාලිද කොහෙද මම ඔය තරගය මේ පවත්වනවා. එතකොට අපිට ගියාම හොඳට සලකනවා ඔය තරගයේදී. ඒ කියන්නේ නවාතැන් පාසුකම් දීලා කැම්ප් බීම දීලා ඒ වගේ බොහොම හොඳ තරගයක්. ඕක මොකද හේතුව ඉතාමත් හොඳින් සංවිධානය කරපු තරගයක්. ගාවරු ගානකට පස්සේ මේක ආයි තියනවා කිව්වමත් ඉතින් මට මං කිව්වේ ඒකයි ඉස්සෙල්ලත් කිව්වේ මේ මට බොහොම සතුටුයි තියෙනවද. ඕකේ ඊට පස්සේ අපේ දෙවනි පෙළ කණ්ඩායම තමයි ඊළඟට එල්.එච්. සරත් එතකොට රංජිත් චන්සිරි පනෑන්දු එතකොට ජයන්ත ආමිගේ එම්.ඩබ්ලිව් ජයන්ත සුමන වීර ඔය වගේ කණ්ඩායම දැන් ඊට පසු කාලීනව ওই තරඟ වලට සහභාගී වුණා. ඒ වගේ ඉතින් දැන් ඕක මම හිතන්නේ අවුරුදු 20ක් 30ක් විතර පවතු තරඟයක් ඕක. දැන් ඔය මගදී ඕක නවත්තලා තියෙන්නේ මොන හේතුවක් නිසා දන්නේ නැහැ. ඉතින් නැවත මේ තරඟය පවත්වන ඊට සම්බන්ධව සහ එම් තරඟයේ විනිසුරු කටයුතු වලට සම්බන්ධව මට ඉතින් පොඩි සතුටක් තියෙනවා. ඔව් ලෙස්ලි උපසිංහ මහත්මයා තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. ඉතින් මම හිතන්නේ අද දවසේ කාලය තවත් කතා කරන්න බොහෝ දේ තිබුණත් මම හිතන්නේ මේ කාල වේලාවත් මදිකම හින්දා ඉතින් හෙට දවසත් විශේෂ දවසක් වෙනවා. පාපැති ක්‍රීඩකයන්ට පාපැති ප්‍රේක්ෂකයන්ට පාපැතියත් එක්ක ඉන්න අයට. ඉතින් උදෑසනම හිටියා මේ පොඩක් නිදිමතයි. ඉතින් නිදිමතයි කියලා අතහැරලා දාලා යන්නත් බෑ. ඊයේ දිනේදී මුලදී ඉඳන් ආවේ අතර මුලදී උපදේශයේ උතුරු දකුණ යා කරන්න මේ වැඩසටහන කරනවා. තරඟ දෙකක් පමණක් සහභාගී වෙලා තරඟ 600ක් ජයග්‍රහණය කරපු ලෙස්ලි උපසිංහ මහත්මයා තමයි සම්බන්ධ වෙන්නේ කියලාත් කියනවා. තරඟ 1000ක් පමණ සහභාගී වෙලා තරඟ 600ක් ජයග්‍රහණය කරපු ලෙස්ලි උපසිංහ මහත්මයා සහභාගී වෙලා කියලා කියනවා. ඉතින් එහෙම තමයි මම හිතන්නේ සුදත් ශමාමින්ද WSC ඉතින් ඒ වගේ තත්ත්ව තමයි තියෙන්නේ. ඉතින් එවැනි මතකයේ සටහන් වෙමින් බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ ඔහු තවත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. පාපෙදියට ආදරය කරන සුන්දර හිතවතෙක් තමයි තල්දුවේ සුගත පාල. ඉතින් මේ තරග ගැන කතා කරාම මෙතුමා ගැන කතා කරලා අමතක කරන්න බෑ. ඉතින් මම සංවිධායකවරු මේකේ බලන් ඉන්නව නම් මෙතුමාට උපහාරයක් කරන්න කියලාත් මම යෝජනා කරනවා. ඉතින් එතුමා මේ පාපෙති ක්‍රීඩාව වෙනුවෙන් කරපු සේවයට ඉතින් ඒ සඳහා අවස්ථාවක් ලබා දුනහොත් මම ඒ සඳහා ඉදිරිපත් වෙනවා. ඉතින් ඇත්තටම එදා මෙදා තුර පාපැති ක්‍රීඩාවත් එක්ක පැමිණෙමින් මම ඉදිරියට වැඩ කටයුතු කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රවීණයන්ට. ඉතින් ඒ දේත් එක්කම අපේ අවාසනාවට එම් සුමනවීර මහත්මයා පාතරින් සමුගත්තා. ඉතින් මෙතුමා මම හිතන්නේ ගොඩක් සතුටු වෙනවා. තවමත් මම හිතන්නේ එනවා කිව්වට පස්සේ ජර්සි එක ඇඳගෙන ගොඩක් වේලේ ඉඳන් හිටියා. ඉතින් ඒකත් බිරිඳත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම පුතාලා මම හිතන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සමන් දෙවියන්ගේ පිරිශක්තිය ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. පාපෙති ක්‍රීඩාවට ඉදලා මම හිතන්නේ පාපෙති ක්‍රීඩාවේ ප්‍රවීණයෝ හැටියට අද පැමිණිලා. ඉතින් අද තියෙන තත්ත්වය පාපෙතියට තියෙන තත්ත්වය මතක් කරද්දී හරි දුකක් දැනෙනවා. ඉතින් මේ අපි උත්සාහ කරන්නේ ඉදිරි අනාගතයේදීත් මේ දරුවන්ට මේ තැන හිමි කරගන්න බලධාරියෝ නිලධාරියෝ ඇස් ඇරේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. එදා දිවංගත රණසිංහ ප්‍රේමදාස ගම්මුදාව ගැන කතා කරද්දී එදා ගෙයක් ලබා දෙනවා කියලා සුමනවීර මහත්මයාට කිව්වට හැබැයි ගේ ලබා ගන්න බැරි වුණා. මොකද ඊට පස්සෙම කුරිරු සස්සවාදීන්ගේ බෝම්බයකට අසු වෙනවා මැයි පළවෙනිදා. ඉතින් ඒකත් එක්ක ඔව් මම හිතන්නේ මේ එහෙම කියද්දි සුගතයයිත් මොකක් හරි දෙයක් කියන්න තියෙනවා. අපි බලමු අහලා බලමු මේ මොකක්ද ඒ කතාව මේ සුගතයයි රේසකේ නේ යාට මම ගියක් දෙනවනේ මට ගියක් හම්බුනේ දෙකේ හම්බුනේ ඒකෙන් තමයි රේසයකට තමයි මට හම්බුනේ ඉන්ද්‍රාණ මහත්තයා කියලා ඉන්ද්‍රාණ මහත්තයා කතා කරලා තමයි දුන්නේ. ඔව් ඉතින් මෙන්න මේ වෙලාවේ ඒ තත්ත්වයට එක දිනපු හින්දාටද මේ ගේ හම්බුනේ නෝ මට රේසයක් මම දිනපු රේස කොහෙන්ද එතකොට ලබා දුන්නේ මේ ඉන්ද්‍රාණ මහත්තයා දුන්නේ ක්‍රීඩාවත් මේ දෙකෙන් දුන්නේ. සිවිල්ලෙකුත් හම්බුණා මේ මාවැලි සවාරිය කියලා රේසියක් තිබ්බනේ. ඒක මම පළවෙනි වුණාම ඒකටත් මට මේ සිවිල්ලයක් හම්බුණා. ඒ සිවිල්ලේ පරණ සිවිල්ල 11 ඒක දැන් පුල්ලා. දැන් මට වෙන සිවිල්ලක් තියෙනවා.
කොළම උදව් කරා මට උදව් කරපු කවුදුවේ අවිශ්වාස වෙන්නේ ඒ වගේ අම පලාතකම මට දැය දිශිකේ කවුරු කවි මගේ තරඟ වලට උදව් කරපු හැමදෙනාම මම සිහිපත් කරනවා මගේ හොඳ සපෝටර්ස්ලා ගොඩාක් කල්දුවේ ගෞෂින්දගාරි අවිශ්වාසයේ වින්සන් ඒගොල්ලෝ තමයි මැදිහත් වෙලා රේස් තිබ්බේ මේ වටාට පටන් ගත්තේ ඒගොල්ලෝ පටන් ගන්න හේතුව මොකද දන්නවද මම අපේ කල්දුවේ කට්ටියත් එක්ක රේස් එකක් පැද්දා මේ රක්වානේ මොනිදාස මුදලාලි කියන මැණික් මුදලාලි කෙනෙක් තිබ්බ රේස් එක කොළඹට ඇවිල්ලා යන්නේ තිබ්බේ ඒ රේස් එකේ මම සුමනි විලේ තමයි පිරිස් එකට ආවේ අපි දෙන්න පිරිස් එකට ගියාන් පස්සේ පිරිස් එකේදී මැණික් මුදලාලි ළඟ හිටියා මේ මැණික් මුදලාලිත් අපේ රේස් එකේ පිටිපස්සෙන් ආවා ඒ අපි දෙන්න තමයි පිරිස් එකට ආවේ ආපිනේ සුමනිට මට යන්නෙනුදී මෙහෙම කරලා පැද්දා. මේ පැද්ද එක දැක්කා මේ අපේ ගෞසුන්දරාලි අල්සෑලි ඉස්සෙන් නැయ్యේ. ඒගොල්ලෝ දැකලා කළු දේ මොකද? ඇවිල්ලා ගමට ඇවිල්ලා සුමානකින් මේ වටාත රේස් එක ඕගනයිස් කරා. වටාතේ රේස් එක තියලා අන්තිමේ සුමනි වීර 4 වෙනිය වුණා. මම පැය දෙකක් ලීඩ් කළා. වටාත ලීඩ් කළා රේස් එක ගැව්වා. ඊට පස්සේ මේ සුමනි වීරට මට එහිදි කරපු වැඩේ තමයි සුමනි වීරට මේ වැඩේ කළේ. ඒක යා මට පදින්න දුන්නේ නැහැ. ඒක පිටිපස්සේ ඉතින් මැණික් මුදලාලි. මුදලාලිව මගේ සුමනි වීරට රේස් එක දුන්නා නේද කියලා. මම සද්ද නැතුව නිකන් හිටියා. ඊළඟට මේ නිදාස් මුදලාලි කිව්වා සුබතේ සුමනි වීරට දෙන ටැග්ගම ඔයාටත් දෙනවා කියලා. මට ඒ ටැග්ගම ඒ මුදලාලි දුන්නා. මොකද ඒ මුදලාලි දැක්කා එයා පිටිපස්සෙන් හිටියේ අපි දෙන්න පිටිපස්සෙන් හිටියේ මැණික් මුදලාලි දැක්කා මෙහෙම අරහරා පැද්දද යන්න දුන්නේ නැහැ මට. ඒකෙන් තමයි මේ වටාත ආවේ. ඔව් ඇත්තටම එහෙම කියද්දී ජිනදාස ගුරුගේ දිවංගත මතක් කරන්න ඕනේ නේද? ඒ තරඟය මං හිතන්නේ ඒකත් අපිට අමතක කරන්න බෑ නේද? මන්සූර් පාරුක් තමයි. මන්සූර්. මේ රක්වානි මුනිදාස තමයි ඕක දෙන්නේ. ගුරුගේ මහත්තයා තමයි රක්කෑ කීලා සමාජයේ බේසිකේ මම දෙවෙනි. සුමනීලයි මායි පැද්දා. හරිද? පැද්දලා රේස් එක කොළඹ ඉඳලා එන්න තිබුණේ ඉවිල රත්නපුරහර ආවේ. හරිද? මම කියන්නේ ඒක හොඳ වැඩක්. ඒකෙදි කිරියල්ලේදී සුමනි වීර කාර් එකක් රේස් කළා. රහවත්තේ ගුල්ගේගේ රේස් එක එයාගේ රේස් කාර් ගොඩක් ඇවිල්ලා තිබුණානේ. ඒකෙදි කිරියල්ලේදී කාර් එකක් රේස් කරලා සුමනි ගියා. ගියාම ටිකක් දුර ගිහිල්ලා ඩිකි ඇරලා සුමනට හුලම් පාරකට එන්න ඩිකි ඇරලා දුන්නා. එයා ගියා මං දැනගත්තා මට මේ රේස් කාර් ටික ඔක්කොම ඉංග්‍රීසි කන්දේ තියන්න පුළුවන් නිසා මම එයා වැගියා. එයා ගියා ඉස්සෙල්ලා. ඊට පස්සේ මම රේස් එකේ පැදලා රේස් එකේ පැද්ද කට්ටිය ඔක්කොම ඉංග්‍රීසි කඳු වල තියෙන දෙවෙනියට ගියා මේ කාවත්තට. මම තමයි ඒකට කාවත්ත ඒ රේස් එකේ දෙවෙනිය. ඔව් ඉතින් මම හිතන්නේ මේ මතකය හරි සුන්දරයි. ඒ මතකයත් එක්ක මේ මාර කතා තියෙන්නේ අත්‍තරම අහන්න. ඒ රේස් එකේ ඒකේ රේස් එකේ මේ යාගේ කාවත් ගුල්ගේ මහත්තයා ඉන්න නිසා යාගේ කාර් වලින් උදව් කළා. අපි මේ නිකන් බැහැලා ඊට පස්සේ කුමාරයන් බැහැලා ගියා මගේ කඳු ඇවිල්ලට. එයා මට බයිසිකල් දුන්න කුමාරයන් රිලීස් කරන්න ගිහින්. ඔව් ඉතින් ඒවත් එක්ක සුන්දර කතාත් එක්ක තියෙන. ඉතින් අපිත් එක්ක අද සොඳුරු සංවාදයකට එකතු වුණා. ඉතින් මම හිතන්නේ අඩලුඩුකම් මැද්දේ මේ අතරම මෙතුමල්ලගේ මේවා සංරක්ෂණය කරලා තියන්න වියතුයි මේ කතන්දර. මම හිතන්නේ ඒක එහෙමම වැළලීලා යනවා. ඉතින් දැන් නම් සබරගමු පාපැදි තරඟ නැහැ නේද කියලාත් කියනවා. ඉතින් ඒස්කාරෙකට ඉන්නේ මං විතරයි සබරගමු. අපි තුන්දෙනා හිටියේ. තුන්දෙනා දෙන්නෙක් නැති වුණා. ඉස්සෙල්ලාම නැතුනේ අන්තිමේම ඊගවට සුමනේල ඊගවට මම විතරයි ඉතුරුනේ. සබරගමු. ඔව්. ඉතින් බොහොම ස්තුතියි අපිට එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාට තව තවත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ දේත් එක්ක බොහොමත්ම ස්තුතියි. තව තවත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පරණ මතක අතීතය නැවත තල්දුවේ වටහතේ තරඟයට පැමිණෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. වටහතක් කියන්න බෑ. කියන්න බෑ. වටහතරයි. ඇතම් 180යි වටහතයි. ඔව්. ඒ වේස් දැන් කියන්න බෑ. දැන් කියන්න බෑ. ඒ කාලෙත් එක්ක පාරවල් කැඩිලා නේද? මේ දවස්වල පාරවල් කැඩිච්ච පාරවල් තියෙද්දි තමයි මම වටහාට ගැල්ලේ. අපි නාවන වලවල් පාරේ. දැන් තියෙන්නේ කාපට්. කාපට් එකේ තියෙන වටහාතර පැය ගානෙන් එන්න පුළුවන්.
දැන් මම වැඩ මගේ තමයි ওই ලීඩ් එක තියෙන්නේ ඔය රේස් එකේ. විනාඩි 49 මම ගිහින් තියෙනවා. ඒක රවුමක්. මම හිතන්නේ සුමනසේකර මහත්මයාගේ තිබුණ අභියෝග කළාට එයාට වැඩක් නැහැ. එයාගේ පැද්දේ නැහැ ඒ වෙලාවට. මමයි දැද්දේ ඔය රේස් එකේ වලවල් තියෙනකොට දැද්දේ වටයක් ඒ ගාන්දිගේ මන් විතරයි. ඒ වුණාට රේස් එක ඕගනයිස් කරපු කට්ටිය බලකයි කිව්වා මේ රේස් එකේ ගින් තියෙනවා ආවලා මේ ගානට ඊට අඩුවෙන් ගිය කෙනාට ටැග් එකක් දෙනවා කියන එලවන්ස් කළා. එලවන්ස් කළාට කාටවත් යන්න බැරි වුණා. ඒ තරම් අඩු වේගයකින් අඩු කාලෙකින් ওই රේස් එක රිලීස් කරන්න කාටවත් බැරි වුණා. මට ඉතින් වටේම සපෝට් කරනවානේ. වටේම කියන්නේ ගෝණි ගණන් බඩු දෙන ගන්න තිබ්බා. මං ඉතින් ගන්න නැහනේ. වටේම චේන් ගෙදී විතරයි ඒක මම වැඩ කියන්නේ කිව්වොත් වටාතේ මට වටාතේ රේස් එකේදී මගේ පන්තියේ යාළුවෙක් හිටියා බටන්ගල හන්දියේ. බටන්ගල ස්ටෝව් ගාව ඉන්නවා ජයරත්න කියලා. දැන් ජීවිතුන් අතර නෑ. එයා ඉන්නකොට මට එයා කිරිකෝපි බිත්තර කෝපි හතක් දෙනවා රවුම් අතර. එක රවුමට එක ගානේ. ඒ රවුමට එක ගානේ බිත්තර කෝපි හතක් දෙනවා ජයරත්න. මගේ පන්තියේ ක්ලාස්මේට් සීතාවිද්‍යාව. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඔව්. ඉතින් අනිත් කට්ටියත් වට අතන සපෝට් කරනවා. මට ඒව ගන්න බෑ ඉතින්. ඉතින් ඒ ස්කාර ඉවර ගන්න. මගේ වැඩේ දැලින්න පදින පටන් ගත්තාම ඒව බලන්නේ මම පද්දා. ඉතින් ඒ කාලේ හැම ඔය බෙදාගෙන ඉතිපුණේ නෑ ඉරට ආව ගමන් ඉරෙන් ගියා. දැන් තියෙන්නේ මම ජගා රේස් වගේ දැන් 4 දෙනෙක් આવුත් 4 දෙනා බෙදා ගන්නවා. අපේ ඒ දවස්වල බෙදා ගැනීමක් නෑ. සුමනි විරපවා මගේ පිටිපස්සෙන් ඉඳලා එකට යමම් මචං කියලා අවිශාලේ රේස් එකක් දෙන්නවා. දෙයියෝ විතර. අපේ අත අද්දම්ම මගේ දාලා කිව්වා මචං අපි දෙන්න එකට යන් කියලා. යන් කියලා මෙන්න පොඩි 10ක් ගිහින් මිනිහ හිටගෙන ගත්තා. අපට. මේම බලවල කරනවා සුමනි. ඔව් අම්මපා. මොනේ කියන්නේ එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි අපි ඉන්නේ නැතුණාට අපේ සබගමේ ඉන්න මිනිහා නිසා වැඩි විචනය කරේ නෑ. ඒසිකේ මල ගඩක් දාන්නේ. අරකට දාලා අකට යමු මචං කියනවා. මායික ස්ක්‍රීන් එක දැයයට. ඒක ලංකා සවාරියේදී මම දෙවෙනි එයා ආයෙන්නේ. ඒ පළවෙනි දාලේ බද්දුන්නේ. තුන්වෙනිකට. ඉන්නේ දන්නවා මට රේස් එකේ දිනන්න බැරි බව. ලක්වානේ රේස් එකේදී මෙහෙම ගියේ. මේක ඔක්කොමද මුදලාරි දැක්ක. ඩිවිෂන් නයිජර් දැක්ක. අල්ෂෙල්ලින්ගේ කට්ටියක් දැක්ක. තල්දින්ගේ සපෝට් එකක් දැක්ක. මේ ඉන්න තමයි වටාත ඕගනයිස් කරන්න හේතුව. තනිකර හේතුව අර මට පදින්න දුන්නේ නැති. ඒකෙදි මම පැදලා පෙන්නුවා. මිනිහා අතරේ නියනවා. සුමනි විතර. ඒකයි නේ. ඔව් එහෙනම් ඒ මතකය හරි සුන්දරයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. මම හිතන්නේ තල්දුවේ තරගය නැවත සංවිධානය කරනවා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වීම. මමත් ඔයගොල්ලෝ ඔක්කොටම ස්තුතිවන්ත කරනවා. වෙන්න ඕනේ. මගේ ගැන විස්තරත් කරලා රීකිෂ්‍යල ධර්ම මම ඔය එක 4-5 තැනකට ගියා. ඒ කියන්නේ හැම රේස් එකේදීම මිනිස්සුකට ඇවිල්ලා හිටියා. සුමනි වීරගේ වැඩසටහනක් ඇවිල්ලා හිටියා. මේ කොයිද මේ අපේ අර මාළු එක්කෙනා කවුද අපේ සීඩින් සබ්කන්ට්‍රි ඒ ගෙදර එකේ තෝවා මාව පුටෝ ගත්තා. මේ හැම දෙයකටම මට කරපු උදව් වලට මම ඔයාලට විශේෂ ස්තුතියක් කරනවා. මගේ ගැන විස්තරයි අපේ පවුල් ගැන විස්තරයි මේ විදිහට විස්තර කරලා දැම්මට ඕගොල්ලෝගේ සංවිධානයේටයි ඒ රේස් එක තියෙන කට්ටියටයි අවිශාලෙන්නේ මේ ඔයාලටයි මගේ පවුලේ කට්ටිය දෙන්නේ ඔයාලට ස්තුතිවන්ත වෙනවා. ඔව් ඉතින් පාපැදියේ පතාක යෝධයෙක් කිව්වොත් මම හිතන්නේ මෙතුමා ගැන අපිට අවතක්සේරු කරන්න බෑ. ඇත්තටම පාපැදි ක්‍රීඩාවේ තල්දුවේ සුගතපාල යන නාමයත් එක්ක අද දවසේ අපි සම්බන්ධ වුණා. එහෙනම් සුගතේ කියලා තමයි කියන්නේ. ඉතින් නැවතත් පාපැදි ක්‍රීඩාවත් එක්ක බියපත් වුණත් වයසත් එක්ක අද තරුණයොත් එක්ක හරි ඉන්න කෙනෙක්. ඉතින් ඇත්තටම එතුමාට තවත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා පාපැදි ක්‍රීඩාවත් එක්කම. ඉතින් ඇත්තටම අපාතර නැති ක්‍රීඩකයන් කතා කරද්දී පාපැදි ක්‍රීඩාවත් මෙහෙම වලපල්ලට ගිය මොහොතක මෙවැනි අයට ලැබිය යුතු දේ ලැබිය යුතුයි. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. එහෙනම් අපි සමු ගන්නවා. ජය වේවා.